ගුඩ් මෝර්නින් ජින්න කොල්ලෝ. good morning sir. මොකෝ නිකන් සර් අවුලෙන් වගේ ඉන්නේ. අනේ ඔව් ජින්නා මේ තේ හදන කොල්ලා ඉන්නා නේද? ඌ හරිම මෝඩයානේ. ඉතින් මේ මට අලුත් සේවකයෙක් ගන්න ඕන ජින්නා. ඇයි සර් එහෙම කියන්නේ? කොල්ලා හොඳයිනේ. ඉන්නකො ජින්නට මං ඒක ඔප්පු කරලම් පෙන්නන්න. හෙලෝ ටිකිර කොල්ලා මගේ ඔෆිස් රූම් එකට එවනවද? ඔන්න බලන්නකො ජින්නා. සර් මට එන්න කිව්වද සර්? ඔව් මේ වරෙන්කෝ. සර් මට එන්න කිව්වේ? උඹ මේ රුපියල් 20ත් අරගෙන කාර් සේල් එකට ගිහිල්ලා මට කාර් එකක් අරන් වරේ. හොඳයි සර්. මිනිහා ගියා නේද සර්? ඒකනි ජින්න මං කිව්වේ. මූ වෙන මෝඩයා. එහෙනම් සර් මාත් ගිහින් එන්නම්කෝ. හොඳයි කොල්ලෝ. ඒ ටිකිරා පොඩ්ඩක් කොහොම ඉන්නකෝ. මේ මොකෝ දින්න? ඔබ කොහෙද යන්නේ ටිකිරා? ඇයි දැක්කේ නැද්ද අපේ බොසා මට රුපියල් 20ක් දීලා කාර් එකක් අරන් එන්න කිව්වනේ. අපේ බොසා ඔය හිටියට හරි මෝඩයා. ඉතින් ඉතරින් ගන්නත් බෑනේ. ගිහින් එනවා. ඒ කියන්නේ කාර් එකක් ගන්න බෑ කියලා ටිකිරා දැනමද යන්නේ? ඔව් බං මෝඩයා වුණත් ඒ අපේ බොසානේ. නැත්තම් බං මොන මෝඩයාද දන්නේ නැත්තේ. අද පොයේ දවසේ කාර් සේල් වහලා කියලා.